වෝටවිලා ඇක්වාෆාම් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි අපේ YouTube channel එකෙන් වීඩියෝ එකක් දාන්න හම්බුනේ. නමුත් බය වෙන්න එපා. දැන් අපි දිගටම ඔයාලගේ දැනුමට ලස්සන වීඩියෝස් දිගටම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් වෝටවිලා ඇක්වාෆාම් YouTube channel එක subscribe කරලා තියාගන්න. අපි වෝටවිලා ඇක්වාෆාම් කුරුණෑගල. ඉතින් අද වීඩියෝ එක අපි ඔයාලට අරන් එන්නේ මඩ පොකුණු සම්බන්ධයෙන්. ඉතින් මීට කලින් ගොඩාක් වැඩ අරගත්තු අලුතෙන් ප්‍රතිසංස්කරණය කරගෙන යන මඩ පොකුණක් සම්බන්ධයෙන් තමයි අපි අද ඔයාලට වීඩියෝ එක අරන් යන්නේ. ඉතින් මේක ප්‍රතිසංස්කරණය කරන්නේ කොහොමද? මේක හදන්නේ කොහොමද? අපි ඉදිරි වීඩියෝස් වලදී ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඉතින් දැන් මේ වෙනකොට මේකේ වටේ net ටික බර්ඩ් net එක ඔක්කොම මහලා ඉවරයි. නමුත් තාම තනකොළ වැවිලා මඩ පොකුණ හරියටම වැඩ ඉවර කරලා නැහැ. ඉතින් මේ වැඩ ඉවර කරන වීඩියෝ එක අපි ඔයාලට කොටසින් කොටස ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳිලා ඉන්න අපේ YouTube channel එකත් එක්ක අපි වෝටවිලා ඇක්වාෆාම් කුරුණෑගල. මඩ පොකුණක් අපි මුලින්ම ආරම්භ කරනකොට ඒකේ වැදගත්ම අංගයක් තමයි මඩ පොකුණේ පස. පස හරියටම නිවැරදිව තියෙනවද කියලා බලන්න අපි චූටි පරීක්ෂණයක් කරලා බලමු. මඩ පොකුණක පස නිවැරදිවම තියෙනවද කියලා බලා ගන්න අපි දැන් පොඩි සරල පරීක්ෂණයක් කරා. ඒක කරන්න තියෙන්නේ මෙන්න මෙහෙමයි. ඔයාලා මඩ පොකුණ කපන්න ඉන්න තැනින් අඩි 3ක් විතර වලක් කපලා ඉවරලා එතනින් පස් ටිකක් ගන්න. ඒ පස් ටිකට වතුර චුට්ටක් කවලම් කරලා අඩි 5ක් විතර ඈතින් ඉඳලා ඉවරලා මේ වගේ බිත්තියකට ගහලා බලන්න ඒ ගුලියක් වශයෙන්. එහෙම ගැව්වට පස්සේ ඒ ගුලිය හිටලා තිබිලා සාමාන්‍යයෙන් පැය 2ක් 3ක් වගේ කාලයක් යනකොට ඒක වැටෙනවා නම් අන්න ඒ පස හරියටම හරි. මේ පසට අපි සාමාන්‍යයෙන් කියන්නේ වැලි මිශ්‍ර මැටි පසක් කියලා. ඉතින් එතකොට වතුර බහිනවත් එක්ක ඒත් එක්ක වතුර රඳා ගැනීමේ හැකියාව කියන දෙකම තියෙනවා අපිට මඩ පොකුණක් පවත්වාගෙන යනකොට. මොකද අපිට වතුර බස්සන්න හැකියාව තියෙන්නත් ඕනේ. වතුර රඳවා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ගැළපෙනම පස් වර්ගය තමයි වැලි මිශ්‍ර මැටි පස. අපි මේ ප්‍රතිසංස්කරණය කරගෙන යන පොකුණෙත් අපි මීට කලින් පස චෙක් කරලා තමයි මේ පොකුණ නිර්මාණය කරේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ මඩ පොකුණ දැක්කම මඩ පොකුණේ පැති ආවරණය අපි 50%ක වගේ net එකකින් තමයි පාවිච්චි කරලා හදලා තියෙන්නේ. මේකදී බලාපොරොත්තු වෙන්නේ ගොඩක්ම තවත් ගෙම්බෝ ඒ වගේ පොඩි සත්තු මේක ඇතුලේ රිංගන්න හැකියාව තියෙනවා. ඒකින් තමයි 50%ක net එකක් පාවිච්චි කරලා තියෙන්නේ. මීටත් වඩා කුඩා සත්තුන්ට යන්න බැරි වෙන්න අපි ඇතුලෙන් තව net එකක් පාවිච්චි කරලා දිනවා. ඒ net එක මොකද්ද කියලා බලමු. හැමතැනම බලාගන්න ලොකු ආරක්ෂාවක් සහිතව තමයි මේ net මහලා අපි කටයුත්ත කරලා තියෙන්නේ. එහෙම නැති වුණොත් විශේෂයෙන්ම ගෙම්බෝ ඒ වගේ සත්තු කුරුමි වර්ග යන්න ගත්තම අපේ මඩ පොකුණේ තියෙන ආරක්ෂාව නැති වුණාම අපිට එන ඵලදාව අඩු වෙන්න බලපානවා. ඒකින්ද මඩ පොකුණක වැදගත්ම අංගයක් තමයි මඩ පොකුණේ ආරක්ෂාව. ඉතින් දකින්න ඇති උඩ තියෙන බර්ඩ් net එකක් සෙන්ටිමීටරේ කොටු තියෙන බර්ඩ් net එකක් තමයි අපි උඩට පාවිච්චි කරලා තියෙන්නේ. 100%ක්ම අවුව වැටෙනවා. එතකොට ඒක හරි අදාළයි මඩ පොකුණු වලට හොඳ අවුවක් වැටෙන්න ඕනේ. මොකද වතුර ලොකු කඳක් තියෙන හින්දා. ඉතින් දැනට නම් ඕගොල්ලන්ට මේක මඩ පොකුණක්ද මොකක්ද මේක කැලෑවක්ද කියලා හොයාගන්න බැරි වෙයි. නමුත් ප්‍රතිසංස්කරණය කරන වීඩියෝ එකේදී ඔයාලට මේ හැමදේම බලා ගන්න පුළුවන් මඩ පොකුණ ওই විදිහටද තියෙන්නේ කියලා. ඉතින් net ගැන ওই විදිහට කතා කරේ. දැන් අපි බලමු තවත් පැති ආවරණයකින් net එකක් අපි පාවිච්චි කරනවා. ඒ net එක මොකද්ද කියලා. ඉතින් අපි කතා කරා පැති ආවරණයේදී 50%ක net එකත් උඩු ආවරණයට අපි සෙන්ටිමීටර එකේ කොටු තියෙන බර්ඩ් net එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේ පැති ආවරණයට ඇතුල් පැත්තෙන්, ඒ කියන්නේ පොකුණ පැත්තෙන් අපි තවත් පාවිච්චි කරලා තියෙනවා බ්ලූ net එකක්. මේක අඩි 6ක් උසර තමයි අපි මේ බ්ලූ net එක පාවිච්චි කරලා තියෙන්නේ. අඩි 6න් අඩි 5ක් විතර උසට අපි අරන් තිනවා. ඊටු අඩි අපි ප්ලෑන් කරන් ඉන්නේ පොළවට යට කරන්න අපේ 150 net එකත් එක්ක. එතකොට ආරක්ෂාව 100%ක්ම හරියනවා. මොකද ගෙම්බන්ට ඒ වගේ සත්තුන්ට මේක දිගේ නගින්න අමාරු වෙනවා. දියබරින්ට අපිට විලෝපිකයෝ ගොඩක් ඉන්නවා. ඒ විලෝපිකයන්ට මෙතනට ඇතුල් වීම හරිම අමාරු වෙනවා මේ වගේ net දෙකකින් ආවරණය වුණාම. විශේෂයෙන්ම පසට යට කරාම ඒගොල්ලන්ට පස හාරගෙන එන්න ඕනේ. එහෙමනම් මේ පොකුණ ඇතුළට ඇතුල් වෙන්න. ඉතින් එහෙම වෙන්නේ නැහැ ගොඩක් දුරට. ඉතින් අඩියක් වගේ පල්ලෙහාට අපි වලලලා තමයි මේ net එක ඉදිරියේදී සවි කරන්න හිතේ තියාගෙන ඉන්නේ. විශේෂ ලක්ෂණයක් තමයි මේ මඩ පොකුණේ පැටි බිත්ති ඔක්කොම කොන්ක්‍රීට් ලෑලි අතුරලා තියෙන්නේ. මේකෙන් වාසි ගොඩක් තියෙනවා. පළවෙනි වාසිය තමයි කක්කුට්ට වගේ සත්තුන්ගෙන් මේ පොකුණ ආරක්ෂා වෙනවා. ඒගොල්ලන්ට බිත්ති හාරගෙන ඇවිල්ලා රැඳිලා ඉන්න හැකියාව නැති වෙනවා. ඊට අමතරව පැති බැමි හරහා වතුර කාන්දු වීමත් ගොඩක් දුරට අඩු වෙනවා මේ විදිහට කොන්ක්‍රීට් ලෑලි ඇතුරුවම.
සමහරක් කට්ටිය මේකට පොලිතින් උත් පාවිච්චි කරනවා. නමුත් ඒක ටිකක් ප්‍රායෝගික නැති බවක් තියෙනවා. සමහරක් වෙලාවට කාලෙන් කාලට පොලිතින් එක මාරු කරන්න වෙයි. ඉතින් ඔය වගේ ආරක්ෂිතව මඩ පොකුණක් හදන විදිය ඉදිරියේදී මේක හැදෙන විදිය අපි ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේකේ තව ගොඩාක් අංග තියෙනවා. හරි මඩ පොකුණක් හදනකොට. ඉතින් මේ හැමදේම පැහැදිලි කරලා දෙන්න අපි ඉදිරියේදී පෙළගස්වලා තියෙනවා ලස්සන වීඩියෝස් ටිකක් කොහොමද මේ මඩ පොකුණ අවසානයේ ප්‍රතිඵලය හම්බෙන්නේ කියලා. ඉතින් රැඳිලා හිටින්න එකකන් වෝටර්විලා ඇක්වා ෆාම් අපේ YouTube channel එකත් එක්ක අපිව subscribe කරන්න, අපිව like කරන්න, අපේ මේ වීඩියෝස් හැමෝටම බලන්න, share කරන්න කියලා අපි ඔයාලගේ කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඉතින් එහෙනම් අපි දැනට ගිහිල්ලා එන්නම් අපි වෝටර්විලා ඇක්වා ෆාම් කුරුණෑගල.